අයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා දයාබර ප්‍රේක්ෂක හිතවතුනි. ඔබ දන්නවද මීට අවුරුදු 60කට විතර කලින් ඒ කියන්නේ 1960 ගණන් වලදී සිංගප්පූරුව කියන්නේ ඊටාම දුප්පත් කිසිම සම්පතක් නැති පුංචි රටක්. ඒ කාලේ ඒ රටේ නායකත්වයේ බාරගත්ත ලී කුවාන් යූ මහතාට ලොකු සිහිනයක් තිබුණා. ඒ සිහිනය තමයි සිංගප්පූරුවත් කවදා හරි ලංකාව වගේ දියුණු රටක් කරන එක. ලංකාව වගේ වෙන්න හීන දැකපු සිංගප්පූරුව අද වන විට ලෝකයේ ධනවත්ම සහ දියුණුම රටක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි එදා සිංගප්පූරුවට පරමාදර්ශයක් වුණු ශ්‍රී ලංකාවට අද මොකද වෙලා තියෙන්නේ? ලී කුවාන් යූ මහතා ලංකාවේ අනාගතය ගැන සහ ලංකාවට වරදින තැන ගැන එදාම පැහැදිලිව ප්‍රකාශ කළා. අද අපි කතා කරන්න යන්නේ ලී කුවාන් යූ ලංකාව ගැන කියපු ඒ කතාව කුමක්ද? ඒ දර්ශනය අදටත් අපේ රටට මෙච්චර වැදගත් වන්නේ ඇයි කියන එක ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ආරාධනා කරනවා අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න කියලා. අපි පොඩ්ඩක් අතීතයට යමු. 1948 දී ලංකාව නිදහස ලබනකොට ආසියාවේ තිබුණු දියුණුම සහ බලවත්ම රටවලින් එකක් තමයි අපේ ශ්‍රී ලංකාව. අපට හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා, හොඳ සෞඛ්‍ය පද්ධතියක් තිබුණා, සිවිල් සර්විස් එකක් තිබ්බා, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ලංකාවේ හිටියා. ඒ වගේම ආසියාවටම වැදගත් වුණු කොළඹ වරාය ලංකාවේ තිබුණා. හිතවතුනි ඒ කාලේ සිංගප්පූරුව කියන්නේ මැලේසියාවනුත් අයින් කරපු බෝවන රෝග පිරිච්ච බොන්න පිරිසිදු වතුර ටිකක්වත් නැති අසරණ වුණු රටක්. වංචාව හොරකම දූෂණය ඉහවහගිය රටක්. 1956 දී ලී කුවාන් යූ මහතා ලංකාවට ආපු වෙලාවේ එයා ලංකාවේ දියුණුව දැකලා පුදුම වුණා. ඔහුගේ පොතේ ලියනවා අපිට ඕනේ වුණේ සිංගප්පූරුවත් ලංකාව වගේ දියුණු ආදර්ශමත් රටක් කරන්න කියලා. එතකොට ලංකාව කියන්නේ මුළු ආසියාවටම ආදර්ශයක් වුණු රටක් වුණා. ඉතින් ගැටලුව තමයි ලංකාවට මෙහෙම වුණේ මොකද කියන එක. ලී කුවාන් යූ මහතා ඊටම පැහැදිලිව ඒකට හේතුව පෙන්වලා දුන්නා. එයා කිව්වේ ලංකාවේ හිටපු දේශපාලඥයෝ රට දියුණු කරනවා වෙනුවට ජාතිය ආගම සහ භාෂාව මුල් කරගෙන මිනිසුන්ව බෙදන්න පටන් ගත්තා කියලා. විශේෂයෙන්ම 1956 දී ගෙනාපු සිංහල පමණයි පනත සහ ඊට පස්සේ ආපු ජාතිවාදී දේශපාලනය නිසා රට ඇතුලේ ලොකු බෙදීමක් ඇති වුණා. ඉතින් ලී කුවාන් යූ මහතා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ලංකාව කියන්නේ සම්පත් පිරිච්ච දක්ෂ මිනිස්සු ඉන්න රටක්. හැබැයි එහි නායකයෝ රටේ ජාතික සමගිය නැති කරලා මනුෂ්‍ය සම්පතෙන් ප්‍රයෝජනයක් ගන්න එක නතර කරලා. ඒකෙන් උනේ රට ඇතුලේ ගැටුම් ඇති වෙලා දක්ෂ මිනිස්සු රට අතහැරලා යන්න පටන් ගත්ත එක. ඉතින් ලී කුවාන් යූ මහතා දැක්කා ලංකාව කෙටි කාලීන ඡන්ද දිනන්න ජාතිවාදී සහ නොමිලේ දේවල් දෙන පොරොන්දු පාවිච්චි කරද්දී රටේ අනාගතය විනාශ වෙනවා කියලා. ඒ කියන්නේ බොරු පොරොන්දු දේශපාලනය නිසා රට විනාශ වෙනවා කියලා. ලංකාව කරපු වැරද්දෙන් ලී කුවාන් යූ ලොකු පාඩමක් ඉගෙන ගත්තා. එයා සිංගප්පූරුවේදී ලංකාව කරපු දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේ කළා. ඔහු ගත්ත තීරණ වලින් වැදගත්ම පළවෙනි තීරණය තමයි ජාතික සමගිය ඇති කිරීම. සිංගප්පූරුවේ චීන, මැලේ, ඉන්දියානු කියන සෑම ජාතියකටම සමාන තැනක් දුන්නා නීතිය ඉදිරියේ. හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක කළා. දෙවැනි දේ තමයි ලංකාවේ නැති දේ තමයි දක්ෂතාවයට මුල් තැන දීම. දේශපාලන හිතවත්කම් වලට නෙවෙයි ඕනෑම තැනක රක්ෂාවක් හෝ තැනක් දෙන්නේ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය මත. ඒ කියන්නේ සුදුසුසාට සුදුසු තැන ලැබුණ සිංගප්පූරුවේ. තුන්වෙනි කාරණය තමයි දූෂණයට විරුද්ධව. අපි කියනවා දූෂණයට zero tolerance එකක් දුන්නා. දේශපාලඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකමක් කළොත් එයාට තරාතිරම නොබලා තදින් දඬුවම් දෙනවා. ප්‍රසිද්ධියේ කස පහර දුන්නා. හතර තමයි දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කළා. ඡන්දෙ දිනන්න විතරක් හිතන්නේ නැතුව ඊළඟ පරම්පරාව වෙනුවෙන් තීන්දුව తీරන ගත්තා සිංගප්පූරුවේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ලී කුවාන් යූ මහතා මීට අවුරුදු ගණනකට කලින් කියපු මේ කතාව අදටත් අපිට වැදගත් වන්නේ ඇයි කියන එක. මොකද අවුරුදු ගණනක් ගිහිල්ලත් අදටත් අපි මුහුණ දෙන්නේ ඒ පැරණි වැරදි වලටමයි. අපි තවමත් ಜಾති ආගම් පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා රණ්ඩු වෙනවා. අපේ රටේ දක්ෂයින්ට තැනක් දෙන්නෙම නැහැ. ඒ වෙනුවට හිතවත්කම් වලට තැන දෙනවා. දූෂණයට එරෙහිව තදින් ක්‍රියාත්මක වන්නේ නැත්නම් අපිට කවදාවත් ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ලී කුවාන් යූගේ දර්ශනයෙන් ලංකාවට ගන්න පුළුවන් ලොකුම පාඩමක් තමයි රටක් දියුණු කරන්න ඕනේ නම් මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියන එක. රට ඇතුලේ නීතියේ ආධිපත්‍ය සහ සාමය තියෙන්න ඕනේ. සිංගප්පූරුවේ අධ්‍යාපනය ක්‍රමයටම ඒ ආකල්ප වෙනස් වීම කියන දේ ඇතුළත් කරා. අපි තවමත් ප්‍රමාද නැහැ. හිතවතුනි ලංකාව කියන්නේ අදටත් ලෝකේ තියෙන හොඳම භූගෝලීය පිහිටීමක් සහ දක්ෂ මිනිස්සු ඉන්න රටක්. අපේ රටේ මිනිස්සු දියුණු රටවල ගිහිල්ලා විශිෂ්ට දස්කම් පානවා. ලී කුවාන් යූ මහතා ලංකාව දිහා බලලා කනගාටු වුණාට අපිට පුළුවන් අනාගතයේදී ඒ අතීත වැරදි හදාගෙන ආයෙත් ඉදිරියට යන්න. නැගී සිටින්න. සහෘදයනි ඒකට අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. රටක් විදිහට එකතු වෙන්න ඕනේ. පිරිසිදුකම අගයන්න ඕනේ. කාර්යක්ෂම වෙන්න ඕනේ. දූෂණ වංචාවලට එක හැලාම විරුද්ධ වෙන්න ඕනේ. ඔබට මොකද හිතෙන්නේ? ලී කුවාන් යූ ලංකාව ගැන කියපු කතාව ඇත්තක් නේද? ලංකාව නැවත ගොඩ ගන්න නම් අපි කරන්න ඕනේ මොකක්ද? ඉතින් හිතවතුනි ඔබගේ අදහස් රටට ඉතා වැදගත්. ඔබගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න. ඉතින් හිතවතුනි නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.